අපගේ ශරීර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන විවිධ ශුද්‍ර ජීවීන් මිලියන ගණනකින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේදයි සොයා ගැනීම වෙනුවෙන් 2025 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට ප්‍රදානය කර තිබෙනවා. පර්යන්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට අදාළ ඔවුන්ගේ මූලික සොයා ගැනීම සඳහා මේරි ඒ බ්‍රැන්කෝ ෆ්‍රෙඩ්රි රැම්ස්ඩෙල් සහ ශිමෝන් සකකුජි ත්‍යාගය බෙදාගනු ඇතැයි නොබෙල් කමිටුව සඳුදා ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවති උත්සවයකදී නිවේදනය කළා. ත්‍යාගලාභීන් නියාමන ටී සෛල හඳුනාගත් අතර ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂකින් මෙන් ක්‍රියා කරන අතර ප්‍රතිශක්තිකරණ සෛල අපගේ ශරීරයට පහර දීම වළක්වනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය සහ අප සියලු දෙනාටම බරපතල ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ධනය නොවන්නේ මන්දයි අපගේ අවබෝධය සඳහා ඔවුන්ගේ සොයා ගැනීම තීරණාත්මක වී ඇත. නොබෙල් කමිටුවේ සභාපති ඔලේ කැම්පේ සඳහන් කර තිබෙනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.